පුවන් ශ්‍රී ලංකා විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ආයිබුවන් ශ්‍රී ලංකා සමගින් අපි තවත් විශේෂාංගයක් තමයි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපේ මේ විශේෂ සාකච්ඡාව වෙනුවෙන් ස්වර්ණවාහිනී මැදිරියත් එක්ක එකතු වෙනවා ලංකා තැලසීමියා දැනුවත් කිරීමේ කවය වෙනුවෙන් එහි නිර්මාතෘ විරාජ් සේනානායක මහත්මයා. ඔබතුමා විතාමත් ආදරෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා විරාජ් මහත්මයා. ආයිබුවන්. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා අධ්‍යක්ෂක සහ ප්‍රධානී ළමා රක්තවේදී විශේෂඥ වෛද්‍ය පිළිකා සහ ඇටමිදුළු බද්ධය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් ඉන්තසාර් මෙහෙදී. We greet you doctor by saying ආයුබෝවන්. හොඳයි අපි මේ සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. අද දවසේදී මේ සාකච්ඡාව සිදු කරන්නට හේතු වුණු ප්‍රධානම කාරණය තමයි පසුගිය මැයි 8 වෙනිදා පැවැත්වුණ අන්තර්ජාතික තැලසීමියා දිනය. ඉතින් මේ තැලසීමියා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන්න යෙදුණා. මේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි ආයිබුවන් ශ්‍රී ලංකා මේ විශේෂාංගයෙන් කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. විරාජ් මහත්මයා මොකක්ද මේ සිදු කරපු විශේෂ වැඩසටහන? ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ මැයි 8 වෙනිදා ජාත්‍යන්තර තැලිසීමියා දිනය යෙදিলা තිබුණා. මැයි 8 කියලා කියන්නේ සිකුරාදා දවසක්. ඒක නිසා හුඟක් අයට කාර්යබහුල දවසක් නිසා ඒක සැමරීමවස් අපි මැයි 10 වෙනිදා ඉරිදා දිනයේදී හැමෝටම නිවාඩු දවසක අපි එකතු වුණා කොළඹදී. ඒ කොළඹදී එකතු වුණේ ඇත්තටම ලංකාවේ සිටින සියලුම තැලිසීමියා ඒකක වලින් ඒ වගේ ඉන්න රෝගීන් ආව කොළඹට ඇවිල්ලා අපි සියලු දෙනාම එකතු වෙලා තැලිසීමියා අවයානස් වෝක් කියන එක, ඒ කියන්නේ තැලිසීමියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ පාගමන 2026 කියන මාතෘකාවෙන් කියන ඒ අදිෂ්ඨානයෙන් තමයි අපි ඒක කරේ. ඒක ඇත්තටම කියනවා නම් එහෙම ලොකු පාගමනක්. අපි කැලණිය යුනිවර්සිටි එකේ ඉඳලා පටන් අරගෙන කැලණිය විශ්වවිද්‍යාලයෙන් පටන් අරගෙන කිරිබත්ගොඩ සනර මන්දිර කියන හෝටලේ ගාවට ගියා. අපි හුඟක් දුර ඇවිත් අපි ඇත්තටම මොකද ඒ සියලුම දෙනාට ඒක සහභාගී වෙච්ච සියලුම දෙනා කියලා මේක දැනුවත් වෙන්න ඕන. මේ දැනුවත්කමෙන් තමයි මේ රෝගය නැති කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක දැනුවත් කිරීම වෙනුවෙන් අපි හුඟක් දුරක් ඇවිදලා අපි අතර මගදී හම්බ වෙන සියලු දෙනාව දැනුවත් කරලා සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න ඕන. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ වුනේ. මේ රෝගයෙන් පීඩා විඳින හුඟක් දෙනා ඉන්නවාද? ඒත් එක්කලම මේහා සම්බන්ධ ඒ දැනුවත් කිරීම සරහා තමයි මේ රෝගය ඇත්තටම මේ සමාජයෙන් තුරන් කරන්න පුළුවන් කියන එක විශ්වාස කරන හුඟක් පිරිසක් ඉන්නවා. ඒ පිරිස සියලුම දෙනා එකතු වෙලා තමයි මේ පාගමන කරේ. මේක ඇත්තටම කියනවා නම් එහෙම ලොකුම සෙලිබ්‍රේෂන් එක මේ අන්තර්ජාතික තැලසීමියා දින වෙනුවෙන් තිබිච්ච ලොකුම සැමරුම තමයි මේ අපේ ඒ දින සිද්ධ කරේ. ඒකට හුඟක් දෙනෙක් සහභාගී වුණා. ඒකට ආවා අපේ මුළු රටේම ඉන්න රෝගීන් ආවා එතෙන්ට නියෝජනය කරමින් දිස්ත්‍රික් යුනිට්ස් තියෙනවා 15කට වැඩි ප්‍රමාණයක්. ඒ ඔක්කොගෙම ආවා ඒගොල්ලෝ කැලණියට ඇවිල්ලා එතන ඉඳලා පාගමන ගිහිල්ලා තමයි ඒක දැනුවත් කරේ. ඒකට එහා සමාජයේ හුඟක් විද්වතුන් ඒකට සහභාගී වුණා. මේ සම්බන්ධයෙන් හුඟක් දෙනෙක් ඇත්තටම කියනවා නම් ලොකු උනන්දුවක් දක්වනවා. ඒ කියන්නේ මේ තැලසීමියා කියන රෝගය මේ සමාජයෙන් තුරන් කරන්න ඕනයි කියලා අදහස තියෙන හුඟක් දෙනෙක් එදා එකතු වුණා. අපි 500ක් විතර එදා එකතු වෙලා ඒ ලොකු පාගමනක් ගියා. ඒ පාගමනෙන් අපි සමාජයට හුඟක් ලොකු පණිවිඩයක් ලබා දුන්නා. ඒ පණිවිඩය සමාජගත කිරීම තමයි අපේ ඉදිරි බලාපොරොත්තුව වෙන්නේ. ඒකට අපිට හුඟක් ලොකු සහයෝගයක් ලබා දුන්නා සිංහ සමාජයෙන්, සිංහ දිස්ත්‍රික් D4 කියන එකෙන්. ඒත් එක්කලම කැලණිය යුනිවර්සිටි එකේ ලියෝ සමාජයෙන් අපිට හුඟක් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒත් එක්කලම ඒ සියලුම දෙනාව එකතු කරගෙන සමාජයේ සිටින මේ පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍යයි කියන ඒ මතය දරන සියලුම දෙනා ඇවිල්ලා හුඟක් දෙනෙක් එකතු වෙලා තමයි මේ පාගමන ගියේ. අපි මේ පාගමනෙන් ඇත්තටම අපේ අරමුණ උනේ මේ හරහා සමාජය දැනුවත් කරලා ඒ සමාජයේ දැනුවත් කිරීම තුළින් මේ ඉදිරියේදී මේක බෝ වෙන එක අපි නතර කර ගන්න ඕන.
ඒක තමයි රෝග නිවාරණය කිරීම කියන එක තමයි අපි තියෙන්නේ. රෝග නිවාරණයට අවශ්‍ය වෙන්නේ අතරම කියනවා නම් එහෙම සමාජය දැනුවත් කිරීම. ඒ සමාජය දැනුවත් කිරීමේ ප්‍රධාන කාර්යය තමයි අපි එදා කරේ. ඒ වෙනුවෙන් ඊට පස්සේ ඒ පාගමන ඉවර වුණාට පස්සෙත් අපි එකතු වෙලා සනාර මන්දිර හෝටලයේදී අපි විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්තුවා. හුඟක් ලොකු වැඩමුළුවක්. ඒ වෙනුවෙන් අපි ડોક્ટર ඉන්තසාර්වත් අපි ඉන්දියාවේ බැංගලෝරේ ඉඳලා අපි ගෙන්න ගත්තා. ડોક્ટર ඉන්තසාර් කියලා කියන්නේ ඒ පිළිබඳව හුඟක් දේවල් දන්න කෙනෙක්. ඒක නිසා අපි එතුමාවත් ගෙන්නගෙන අපේ ලංකාවෙත් සියලුම දෙනාව සම්බන්ධ කරගෙන තමයි අපි මේ මහඟු කාර්යය කරේ. හොඳයි ඒකත් එක්කම මම ડોક્ટર ඉන්තසාර්ගේ පැත්තට හැරෙන්න කැමතියි. ડોક્ટર ඉන්තසාර් actually what is the මේ thalassemia? ඒකත් එක්කම මම දැන් අහන්න කැමතියි මොකක්ද මේ thalassemia රෝගය කියලා කියන්නේ? Tell us little about that thalassemia disease, doctor. Thank you for the question. So when we tell thalassemia, it's basically a genetic disorder. Usually when the children are born, they are normal, and by the time they are 3, 4, 5, 6 months of age generally, they develop severe anemia. That means their hemoglobin drops and they start requiring blood transfusion. So this happens because of a genetic defect. That means one of the hemoglobin chains is replaced, and that's why they are transfusion dependent. So normally these children will be blood transfusion dependent for all their life, and after a certain period the ferritin level in the body starts to get higher, and then it will cause a lot of chronic problems. For example, problems related to liver, heart, hormonal balance problems, growth and development problems. So there will be a lot of issues, and without any other form of treatment, just with transfusion and medicines to bring down the iron burden in the body, these children are expected to live only into the third decade. That means most of these children will die by 30 to 35 years. Now, thalassemia as a disease or a disorder is considered as a public health problem, and we have millions of patients affected, and the main prevalence of this disease is in Asia, South Asian countries, India, Sri Lanka, Bangladesh, for example, South Asia, and a little bit of Mediterranean countries. And India is considered as the capital of thalassemia. That means we have the maximum number of patients there. We do not have a registry here in Sri Lanka, but from the reliable sources I know that there are at least 3,000 people affected with thalassemia here just in Sri Lanka alone, and most of these children and young adults are on transfusion and chelation requirement. So it's a big problem, and steps have to be taken to see how the incidence of disease can come down, and what can we do more to actually cure or to prevent this disease. ඒකත් එක්කම විරාජ් මහත්මයා දැන් අපි කතා බහ කරමින් සිටියේ අන්තර්ජාතික තැලසීමියා දිනය 8 වෙනිදාට යෙදලා තියෙනවා මේ වෙනුවෙන් කරපු විශේෂ වැඩසටහන සම්බන්ධයෙන්. ඒකත් එක්කම මේ රෝග පිළිබඳව කතා බහ කිරීමේදී ලංකාවේ දැනට බහුලව අපිට දකින්න ලැබෙන රෝගයක් තමයි මේ තැලසීමියාව කියලා කියන්නේ. මම දැනගන්න කැමතියි මේ තැලසීමියාව රෝගය නිවාරණය කිරීමේ නැත්නම් මේ නිවාරණය කිරීමේ කවය විසින් ඉදිරියේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන සිටින මොන වගේ දේවල්ද තව තියෙන්නේ? ඇත්තටම රෝගය නිවාරණය තමයි මේක ඇත්තටම මේ ප්‍රිවෙන්ෂන් කියන පාර්ට් එක තමයි ඇත්තටම වැඩියෙන්ම වැදගත් වෙන්නේ. මොකද රෝගය වැළඳුන කෙනෙකුට එතනින් එහාට යන්න තියෙන ට්‍රීට්මන්ට්ස් වලට හුඟක් ලොකු සල්ලියක් වියදම් කරන්න ඕන. පොඩි ට්‍රීට්මන්ට්ස් නෙවෙයි තියෙන්නේ. ලොකු සර්ජරි එකක් කරන්න ඕන ඇට මිදුළු බද්ධය වගේ. ඉතින් මේ දේවල් එතෙන්ට යන්නේ නැතුව මේ ඉදිරියේදී තැලසීමියා රෝගීන් බිහි වෙන එක තමයි අපි වළක්ව ගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි මේ රෝග නිවාරණය වෙනුවෙන් තමයි අපි මේ වැඩ කරන්නේ අවයර්නස් ක්‍රියේට් කරලා. ඒ කියන්නේ දැනුවත් කිරීම හරහා තමයි මේක කරන්න ඕන. ඇත්තම කියනවා නම් එහෙම තැලසීමියා කියන්නේ බෝ වෙන රෝගයක් නෙවෙයි. ඒක ජානමය ඩිසෝඩර් එකක්. එතකොට ඒ ජානමය ඒක බිහි වෙන්නේ ඇත්තටම කියනවා තැලසීමියා වැළඳෙන්නේ තැලසීමියා රෝගීන් බිහි වෙන්නේ තැලසීමියා රෝග වාහකයෙක් තවත් රෝග වාහකයෙක් සහ සමග විවාහ වීමෙන් හැදෙන දරුවන්ට තමයි මේ තැලසීමියා හැදෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම අපි දැනුවත් කරන්නේ ඇත්තටම විවාහයට පෙර ඔබගේ රුධිර පරීක්ෂාවක් කරගන්න. ඒ රුධිර පරීක්ෂාව මගින් ඔබ තැලසීමියා වාහකයෙක් නම් තවත් වාහකයෙක් සමග විවාහ වෙන එක නවත්තන්න. මොකද ඔබට ලැබෙන දරුවන්ට තැලසීමියා රෝගීන් වෙන්න ඉඩ තියෙනවා.
ඒක නිසා තමයි අපි මේ දේ පටන් අරගෙන කරගෙන යන්නේ. මොකද එතනින් එහාට තැලසීමියා රෝගියෙක් බිහි වුණාට පස්සේ තැලසීමියා රෝගියාව සනීප කරගන්න BMT කියලා කියන්නේ ඇටමිදුල් බද්ධය කියන සැත්කම කරන්න ඕන. ඒ ඇටමිදුල් බද්ධය වෙනුවෙන් ලොකු සල්ලියක් වියදම් කරන්න ඕන. ඒ මුදල වියදම් කරනවායි කියලා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අනිත් එක ඒ රෝගීන්ට ડોක්ටර් ඉන්තසාර් කිව්වා වගේ ඒ රෝගීන්ට ඇත්තටම කියනවා නම් එහෙම ජීව කාලය ගොඩක් අඩුයි. දැන් ડોක්ටර් ඉන්තසාර් කිව්වා වගේ අවුරුදු 30ක් 35ක් වගේ කාලයක් තමයි වැඩිම ජීවත් වෙන්නේ. ඒත් එක්කලම සති කීපයකට පාරක් ඒ කියන්නේ සති 3-3ට වගේ ලේ මාරු කරන්න ඕන. මොකද ඒකේ ඒගොල්ලන්ගේ අයන් මට්ටම කියලා යනවා නිතරම. ඒක පාලනය කරගන්න ඕන. ඒත් එක්කලම ડોක්ටර් ඉන්තසාර් දැන් පැහැදිලි කරලා දුන්නා. ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ගේ වැඩිම හුඟක් බාලයි. හෘදය පිළිබඳව ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඒ හා සමානව හුඟක් සෞඛ්‍ය ගැටලු තියෙන කට්ටියක් තමයි මේ තැලසීමියා රෝගීන් කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එන්නේ නැතුව තැලසීමියා රෝගීන් බිහි වෙන්නේ නැති වෙන ඉදිරියේදී මේක ස්ප්‍රෙඩ් වෙන එක වළක්ව ගන්න එක තමයි අපි මේ තැලසීමියා අවෑනස් සර්කල් නැත්තම් එහෙම තැලසීමියා දැනුවත් කිරීමේ කවය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඇත්තටම කියනවා නම් මේ අපිට ડોක්ටර් ඉන්දසාර අපිට විශේෂ සහයෝගයක් දෙන්න තමයි ඇත්තටම ඇවිල්ලා ඉන්නේ. ඉන්දියාවේ බැංගලෝර වල ඉඳලා ડોක්ටර් ඉන්දසාර අපිට මෙහාට ඇවිල්ලා මේ දේවල් ඔක්කොම මේ කරලා දෙන්නේ මේ අවෑනස් ක්‍රියේට් කරන්න. මොකද එතුමා හුඟක් දේවල් දන්න මේ හසල දැනුමක් තියෙන මේ BMT නැත්තම් ඇටමිදුල් බද්ධය කියන සර්ජරි එක ගැන ඒ ප්‍රොසීඩියර්ස් හුඟක් දන්න හුඟක් හොඳ වෛද්‍යතුමෙක්. එතුමා ඒ රටේ ඉඳලා ඇවිල්ලා එතුමාට මම ඇත්තටම ස්තුති කරන්න ඕන මේ වෙලාවේදී. එතුමා අපිට නොමිලේම ඇවිල්ලා එතුමාගේ දැනුම බෙදා ගන්න අපිත් එක්කලා එකතු වුණාට. Dr. Intasar, how we can prevent from thalassemia? Yeah, so basically the best thing will be, always we say in medical field that prevention is better than cure. Like that for thalassemia also, if children are born with thalassemia, then there is a way out how we can cure them. We will talk about it in a little while. But the best would have been if we can prevent. So how can we prevent thalassemia? So since it is a genetic disorder, it cannot be changed by anything else. So we have to prevent the birth of a child with thalassemia major. So generally what we recommend is, in countries and in societies where the prevalence of thalassemia is high, for example in Sri Lanka, especially in certain regions, there should be premarital counseling. That means when the adults are planning to get married or have a family or going to have children, before that time it's better to screen both the parents by simple blood test called as complete blood count and hemoglobin electrophoresis. By this we can identify if one or both the parents are carriers of thalassemia. If only one parent is carrying the thalassemia gene in a minor form, or if both the parents are not carrying, then there is almost no chance that a child will be born with thalassemia major. So they can continue with their family. But for example, if both the parents are detected with thalassemia minor in a carrier state, then there is a 25% risk that a child may be born with thalassemia major. So what do we do for those couples? So for example, let us say there is a couple and we have done a counseling, and when we tested, both of them are having thalassemia minor and they are going to have a child. So in this situation, in early pregnancy, by about 10 to 12 weeks or by about 16 weeks, we can do something called as chorionic villus sampling or amniocentesis, and the fetus can be detected by genetic testing whether it is carrying the beta thalassemia problem or not. So in that situation, if the fetus is already carrying beta thalassemia problem, then we can counsel the family that what is the medical help available for such children and whether medical termination of pregnancy is an option at that point of time. So the most important message is premarital counseling and antenatal counseling by doing the test, so that we can prevent the birth of a child with thalassemia problem. Mr. Viraj, ඒත් එක්ක මම දැනගන්න කැමතියි දැන් මේ තැලසීමියා රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ කවය මගින් සමාජයට මේ වෙන විට වර්තමානයේ වෙන විට සිදු කරන්නා වූ සේවය සමාජ මෙහෙවර මොන වගේද? ඇත්තටම තැලසීමියා දැනුවත් කිරීමේ කවය පටන් ගත්තේ
මම ඇත්තටම වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නොවුනට මම හුඟක් සමාජ සේවයට ලැබි කෙනෙක්. එතකොට ඒ සමාජ සේවා ආයතන හරහා අපි සමාජ සේවය කරන වෙලාවල් වලදී විවිධ අදහස් දක්වන සියලු දෙනෙක් අපිට එකතු වෙනවා. ඒගොල්ලන්ගේ අදහස් එකතු කරගෙන තමයි මම මේ දේවල් කරන්නේ. ඇත්තටම මට ඒගොල්ලෝ කිව්වා මට මේ පිළිබඳව ශක්තියක් තියෙනවා මේ දේ කරගෙන යන්න. ඒක නිසා මේක මුල් වෙලා පටන් අරගෙන මේ තැලසීමියා දැනුවත් කිරීමේ කවය පටන් ගන්න අපි සිංහ සමාජයෙන් උදව් කරන්න. අපි හුඟක් සමාජ වලින් මට උදව් කරනවා මේ දේවල් කරගෙන යන්න. එතකොට මේ හා සම්බන්ධ ඒ දැනුවත් කිරීමේ වැඩසටහන් කරගෙන යන්න හුඟක් ඒ පිළිබඳව විද්වතුන් මාත් එක්කලා සම්බන්ධ වෙනවා. ඉතින් මේක මට මූලිකත්වය අරගෙන ක්‍රියා කරලා මේ තැලසීමියා දැනුවත් කිරීමේ කවය නිර්මාණය කරගෙන ඒ හා සම්බන්ධව පුළුවන් නම් එහෙම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රජයේ සියලු ආයතනත් හා සම්බන්ධ වෙලා පුළුවන්කමක් ලැබුණොත් එහෙම අපිට මේක මොකද දැන් ඇත්තටම කියනවා නම් තැලසීමියාව කියලා කියන්නේ විවාහයට පෙර දැනුවත් කළ යුතු දෙයක්. එතකොට විවාහයට පෙර දැනුවත් කරන්න නම් එහෙනම් අපි මේක ගිහිල්ලා ඉස්කෝලෙන් එළියට එන ළමයින්ට මේක දැනුවත් කරා නම් එහෙම ඒක තමයි හොඳම විදිය. මොකද ස්කූල් ලීවර්ස් වලට තමයි මේක අපි දැනුවත් කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි ඊළඟට මේ විවාහ දිවියට ඇතුළත් වෙන්න ඉන්නේ. විවාහ දිවියට ඇතුළත් වෙන්න කලින් ડોક્ટર ඉන්තසාර් දැන් කිව්වා වගේ විවාහ දිවියට ඇතුළත් වෙන්න කලින් ප්‍රී මැරිටල් කවුන්සලින් කරන්න පුළුවන් නම් එහෙම ඒ කසාදයට කලින් ඒගොල්ලන්ට මේ ගැන දැනුවත් කිරීමක් කරලා ඒ පිළිබඳව නිවැරදි අදහසක් දෙන්න පුළුවන්කම තිබුණොත් එහෙම මේ රෝගය නිවාරණය කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි අපිට. ඒක නිසා ඒකට මුල් වෙලා මේ වැඩ කරගෙන යන්නේ අපි. ඉදිරියේදී හුඟක් තව සංවිධාන අපිත් එක්කලා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සියලුම සංවිධාන අපිත් එක්කලා සම්බන්ධ කරගෙන අපි හුඟක්ම බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ ජනතාව තරුණ පිරිමි ළමයින්ට ගැහැණු ළමයින්ට මේක මේ පණිවිඩය දීලා කොහොම හරි මේ ප්‍රිවෙන්ෂන් කියන එක අපි හදා ගන්න ඕන. ලංකාවේ මේ ප්‍රිවෙන්ෂන් හදාගත්තම මේක පැතිරෙන එක නවත්තන්න පුළුවන්. එතකොට යම් දවසකදී සමහරට අවුරුදු 10කින් යන්න පුළුවන් 20කින් යන්න පුළුවන් යම් දවසකදී තැලසීමියාවෙන් තොර සමාජයක් අපිට මේ ලංකාවේ බිහි කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම කියනවා නම් මේ තැලසීමියා අවයර්නස් සර්කල් කියන එකේ ප්‍රධානම අදහස. Dr. Intisar, I would like to know, are there any cure methods for thalassemia? Fortunately, we have a single curative option in the form of bone marrow transplant. As I mentioned earlier in the show, most of the children are dependent on blood transfusion and then you give them medication escalation to bring down the iron burden. But with this, over a period of time, they develop chronic problems and eventually, unfortunately, we lose them by 30-35 years of age if we don't do a curative option. So basically we have two curative options available for this problem. One is a bone marrow transplant and the other one is gene therapy. Gene therapy is a futuristic goal and right now it is in the phase of clinical trials and hopefully it will become a reality in near future. But bone marrow transplant has been there for last 50-60 years and earlier the problem was the bone marrow transplant was available only in few centers. It was exorbitantly expensive. So affordability and accessibility was a problem. But now fortunately there are many centers which are doing bone marrow transplant for thalassemia. So when the moment we tell bone marrow transplant, many families might get actually concerned or they get anxious thinking that it is a surgical option. But it is not a surgery. It is a medical procedure. What we do here is if there is a child affected with thalassemia major, then we screen the donors, we do what is called as HLA typing for the family members, siblings and parents. And if anybody is unaffected in the family, parents are usually thalassemia minor and there can be children who are thalassemia minor or normal. And if somebody is matching fully with the patient, with the child, then we can perform what is called as a bone marrow transplant. So this procedure requires a very dedicated team having lot of experience and lot of supportive care things. But with bone marrow transplant, almost 90% of these children can be cured. The message here is the bone marrow transplant should be offered to these children early. The earlier you do, the more chances of success. So if typically you do transplant for children between the age of 2 to 7 years, they have a 90% chance of cure with bone marrow transplant. Of late, in the last few years, 4 to 5 years,
if you don't have a completely matched family member, then you can get what is called as matched unrelated donor from the registries, or you can also offer what is called as half matched donor transplant. Every family member will have half matching donor actually. So every child can deserve a transplant. So in carefully selected children who are well transfused and well managed and their age is young, they do not have iron overload related complications, even the success of half match transplant in thalassemia is in the range of 80%, 85%. So it's a clinical option and we discuss with the family. So at present, the only curative treatment for children with thalassemia so that they become transfusion free for all their life is a bone marrow transplant. Following bone marrow transplant, these children will have to be on close follow-up and few medications for almost 6 months, sometimes maximum 1 year, and after that they are expected to have a fully normal life, because we believe that every child deserves a chance and child is future for that family and for the society and also for the country. So every child lives to their potential with a curative option like a bone marrow transplant. Dr. Intasar, please tell us more about BMT surgery and latest technology. So bone marrow transplant I mentioned is a curative option for thalassemia. In addition, bone marrow transplant is also useful in some conditions like blood cancer, leukemia, especially if it has come back or if it is high risk. And then you have something called as aplastic anemia or bone marrow failure, where the bone marrow has stopped producing the blood cells. Then the bone marrow transplant is also a curative option in some of the immunodeficiency diseases and also in some of the other types of cancers. So the latest technology now which has come is something called as CAR T cell therapy. Of course, CAR T cell therapy is not useful for thalassemia as of now, but CAR T cell therapy is very useful in lymphomas and leukemias, especially if they have come back. And the latest advances in addition to this is in childhood cancer, majority of the time we treat with chemotherapy. Children get cured. The cure rates in childhood cancer is excellent, usually in the range of more than 80%. But nowadays we have some target therapy and immunotherapy options also coming up, especially in cancers when it has come back for the second time, and especially in the types of cancer where in the past the cure rates were not good. So these are some of the latest advancements, and we believe in giving personalized care. That means every child and the disease in the child behaves differently. So you cannot just give the same treatment to everyone. So personalized care is the norm. හොඳයි, අද දවසේදී මේ විදිහට තමයි අපි කතා බහ කරේ අන්තර්ජාතික තැලසීමියා දිනය වෙනුවෙන් මේ 8 වෙනිදා සංවිධානය කරන්නට යෙදුණු විශේෂ වැඩසටහන සම්බන්ධයෙන් ඉතාමත් කෙටියෙන් දැනගන්න කැමති විරාජ් මහත්මයා. අවසාන වශයෙන් වැඩසටහන වෙනුවෙන් යම් කිසි දෙයක් එකතු කරන්න තියෙනවා නම් ඉතාමත් කෙටියෙන් දැනගන්න කැමතියි. ඔව්, ඇත්තටම දැන් ડોક્ટર ඉන්තසාර් මේ දැන් අපිට කියලා දුන්නා වගේ BMT කියන ප්‍රොසීඩියර් එකෙන් තමයි ඇත්තටම අපිට මේක හොඳ කරගන්න පුළුවන්. තවත් දේවල් තියෙනවා. අපි දැන් මේ කතා කරේ BMT. ඉතින් ඒ BMT කියලා කියන්නේ ඇට මිදුළු බද්ධය කියන සැත්කම. ඒ සැත්කම සාමාන්‍යයෙන් කරගන්න ලොකු වියදමක් යනවා ඇත්තටම. සාමාන්‍ය පවුලකට දරන්න බැරි තරම් ලොකු වියදමක් යනවා. ඉතින් එක ළමයෙකුට මේ තැලසීමියා රෝගය වැළඳිලා තිබුණොත් එහෙම ඒ ළමයාව හොඳ කරගන්න ලොකු වියදමක් සාමාන්‍ය පවුලක කෙනෙකුට දරන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ ලක්ෂ 200ක් 300ක් ඒ වගේ ලොකු වියදමක් ඒක. ඒක පොඩි ගාණක් නෙවෙයි. සාමාන්‍ය පවුලක කෙනෙකුට ඒක දරන්න බෑ. ඉතින් මම තැලසීමියා කවය වෙනුවෙන් මට ආවා මේ කවය පටන් අරගෙන අපි මේ බොහොම පොඩියට මේ ඩිස්කෂන්ස් ස්ටේජ් එක අපි මේ නිකන් සාකච්ඡා කරමින් ඉන්න වෙලාවකදී මේට අපිට හම්බ වෙච්ච රෝගීන් කිව්වා අපිට මේ ගණන් දරන්න බෑ මහත්තයෝ, අපි කොහොමද මේකට කරගන්නේ කියලා. අපිට කොහෙන් හරි මේ සල්ලි ටික හොයලා දෙන්නකෝ කියලා. ඉතින් අපි මේ තැලසීමියා දැනුවත් කිරීමේ කවය අපි මුල් වෙලා අපි ඊට පස්සේ ගිහිල්ලා මම මේ දන්න අඳුරන මේ හුඟක් දොස්තර මහතුරු ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා ඉන්දියාවේ. ඉතින් ඒ පිටරටවල හුඟක් සංවිධානات එක්කලත් සම්බන්ධ වෙලා ලංකාවේ සංවිධානات එක්කලත් සම්බන්ධ වෙලා අපි මේ ඇටමිදුළු බද්ධය කියන සැත්කම ලක්ෂ 90ක් වගේ බොහොම පොඩි ගානකට
කරගන්න පුළුවන් විදිහට අපි ඒ පහසුකම සලස්සලා දීලා තියෙනවා. ඒකට ඇත්තටම රෝගියාට කෙලින්ම ඒ අදාළ රෝහලත් එක්කලා සම්බන්ධ වෙලා ඒක කරගන්න පුළුවන් විදිහට අපි රෝහල් කීපයක් එක්කලා ඒක කතා බහ කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම කියනවා ලක්ෂ 250ක් 300ක් වියදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් කාට හරි මේක කරගන්න ඕන නම් එහෙම ලක්ෂ 90ක් වගේ කොහොම හරි හොයාගත්තොත් ඒකෙන් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඇත්තටම හුඟක් ආයතන වලින් අපිට උදව් කරනවා. ඒ මොකද ඒ ආයතන වලින් ඒ දෙන මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ ඒ ස්පිරිතාල වලට යනවා. ඒවා මෙහෙට ලංකාවට එවන ඒවා නෙවෙයි. ඒවා ඒ විදේශීය ස්පිරිතාලත් එක්කලා තියෙන විදේශීය රෝහල් එක්කලා තියෙන සම්බන්ධකම් උඩ ඒවා සිද්ධ කරගන්න දේවල්. ඉතින් අපිට ඒගොල්ලෝ අපිට කරලා දෙන්නම් කියලා තියෙනවා ලක්ෂ 90ක් වගේ පොඩි ගානකට. ලක්ෂ 90ක් පොඩි ගානක් නෙවෙයි. ඒ වුණාට ලක්ෂ 300කට වැඩිය ලක්ෂ 90ක් පොඩි ගානක් කියන එකයි මම එතනදී අදහස් කරේ ඇත්තටම. ඉතින් ඒ වගේ මේ ඇටමෙදුළු බද්ධය කරගන්න ඕන නම් එහෙම කවුරු හරි මේ ලංකා තැලසීමියා කවයත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මේ ඒ ලංකා තැලසීමියා අවයනස් සර්කල් එකෙන් අපි මුල් වෙලා ඒකට අවශ්‍ය කරන උපදෙස් දෙන්නම්. ඕගොල්ලන්ට ඒකට ඩිරෙක්ට් කතා කරලා ස්ටුඩියෝ සම්බන්ධ වෙලා ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. අනිත් එක තමයි තැලසීමියා අපි මේ කරගෙන යන වැඩේට හැමෝම දැනුවත් වෙන්න, ඒහා සමානව Taman දන්න සියලුම දෙනාව දැනුවත් කරන්න. ඒක තමයි අපිට ඉල්ලීමක් හැටියට කරන්න තියෙන මුළු සමාජයේම. හොඳයි, අද දවසේදී අපි මේ විදිහට ඔබට අරගෙන ආවේ ඉතාමත් වටිනා සාකච්ඡාවක්. ඉතින් අද දවසේදී මේ වටිනා සාකච්ඡාව ඔබට අරගෙන එන්න ස්වර්ණවාහිනී මැදිරියත් සමගින් අපිත් එක්ක අද දවසේදී එකතු වුණා ලංකා තැලසීමියා දැනුවත් කිරීමේ කවයේහි නිර්මාතෘ විරාජ් සේනානායක මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙනවා ඔබතුමාට. ආයුබෝවන්. එවැගේම අද දවසේදී අපිත් එක්ක එකතු වුණා අධ්‍යක්ෂක සහ ප්‍රධානී ළමා රක්තවේදී විශේෂඥ වෛද්‍ය පිළිකා සහ ඇටමිදුළු බද්ධය පිළිබඳ විශේෂඥ වෛද්‍ය Dr. Inthasar Mehdi. Doctor, thank you so much. We are so blessed to have you today. Thank you so much for joining with us. Thank you. ආයුබෝවන් ශ්‍රී ලංකා.